ඉතින් ඔන්න අපි කඩපු ඔලිව් ගෙඩි අද හිඳින්න ගෙනාවා. ඔන්න ඔය දැක්ක ආකාරයට මෙන්න මේ ස්ථානෙට දාපුවාම මේ ඔලිව් ගෙඩි මුලින්ම වෙන්නේ හේදෙන එක. පල්ලෙහාට කොළ රොඩු තියෙන දූවිලි වැලි ඔක්කොම හේදිලා ඔක්කොම මෙන්න ආකාරයට පල්ලෙහාට එනවා. හේදිලා එන ඔලිව් මෙන්න මේ ස්ථානයට තමයි එන්නේ. මෙතනින් පස්සේ යන්නේ මෙන්න මේ යන්ත්‍රය තුලට. මේ යන්ත්‍රය තුල තියෙනවා 1 2 3 4 5 කියලා කුටීර. ඒකේ එකක තමයි තැම්පත් වෙන්නේ ඒ අදාළ කෙනාගේ ඔලිව්. මේ යන්ත්‍රයෙන් කරන්නේ මේකෙන් අඹරන එකයි කරන්නේ. අඹරන ගමන් ජල වාෂ්ප ඉවත් කිරීම. ඉතින් මේ ජල වාෂ්ප ඉවත් වෙලා ඇඹරුණු ඔලිව් තෙල් සමග මෙන්න මේ බටේ දිගේ මෙන්න මේ උඩ තියෙන කොළ පාට යන්ත්‍රයට එනවා. ඉතින් ඔයාලා දැක්ක දැන් පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක මේ තුන්වෙනි ස්ටෙප් එක මේකෙන් කරන්නේ ඇට පොතු සියලුම දේවල් දැන් අඹරලා තෙල් ටික වෙන් වෙන එකයි. ඔන්න පේන ඇති දැන් ඇට ඉවත් වෙලා ඔලිව් තෙල් එන වෙලාව. නොතනින් පෙරිලා ඔන්න මේ විදිහට අපි ගෙනාවු බැරල් එකට එකතු වෙනවා. පේනවා බලන්න කොළ පාට ලස්සනට. ඉතින් ඒ තෙල් ටික ඉවත් වෙලා ඒ ද්‍රව්‍ය ටික මෙන්න මේ තමයි වැටෙන්නේ. මේ තියෙන්නේ ඒවා. ඉතින් අපේ පොල් තෙල් හිඳිද්දී එන කොප්පර වලින් එන පුන්නක්කු වගේ තමයි මේවා. මේවා ඉතින් එයාලා ඒගොල්ලෝ පැලට් කියලා දෙයක් හදනවා. ආදියක් හදනවා. ඒවා සීත කාලයට පුච්චලා ගෙවල් උණුසුම් කිරීම සඳහා යොදා ගන්නවා. ඉතින් මේ වගේ හදන පැලට් ලී කුඩු වලින් හදන පැලට් වගේ නෙමෙයි මිලින් පොඩ්ඩක් වැඩි ඉතින්.